සුබ දවසක් කියලා මගේ යාළුවෝ හැමෝම පිළිගන්නවා ඇසෙට් එච්චු channel එකේ කියන තවත් අලුත් මලුත් වීඩියෝ එකක්. ඉතින් අද අපි ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ කොහොමද මේ YouTube channel එක හරියට verify කරගන්න කියලා. මේ YouTube channel එක verify කරගන්නවා කියන්නේ ඔයාලගේ phone එකේ තියෙන YouTube channel එක කියන්නේ YouTube channel හදාගත්තට පස්සේ මේ channel එකේ වීඩියෝ දාන්න මේ thumbnail set කරනවා ගොඩක් බොහෝ features add වෙන option එකක්. ඉතින් වැඩි කතාවක් නැහැ හැමදාම මතක කියන්න දිනවා අපේ channel එක පහළ තියෙන subscribe button එක බලලා subscribe කරන්නත් අමතක කරන්න නැතුව පහළ තියෙන bell icon එකත් all දාලා තියන්න අපි වීඩියෝ දාපු ගමන් ඔයාලගේ ළඟට ගෙන ගන්න ඕන. ඉතින් වැඩි කතාවක් නැහැ අපි යමු වීඩියෝ එකට. يعني use කරන web browser එකක් open කරගෙන ඔයාලා මෙතන type කරගන්න ඕන YouTube studio කියලා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ interface එකකට එයි. පොඩ්ඩක් ඉන්න guys ඉතින් load වෙනවා. හරි load වෙලා වුණාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ මෙන්න මේ මෙතන තියෙන මෙන්න මේ YouTube studio කියන එක ගාන ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ගියාලු ඔයාලා අලුතින් channel එකක් හදලා YouTube මේ studio එක login වුණොත් ඔයාලා ඉතින් මෙතනින් continue දී ගන්න. හරි මම ඉතින් දැන් ඔයාලා ටෙස්ට් කරන්න ඕන නිසා තමයි මෙන්න මේ channel එක හැදුවේ. මෙතන normally මුකුත් මං ඒ කියන්නේ picture එකක් මුකුත් add කරලා මම normally තිබ්බා. හරි අපි මෙතන මේ යටට ගියාම මෙන්න මේ වගේ option තියෙනවා. dashboard content and community subtitle content edition and customization audio library ගොඩක් දේවල් තියෙනවා. අපිට ඒවට නැහැ අපි ඕන channel එක verify කරගන්න ඕන මෙන්න මේ setting option එකට යන්න ඕන. මේ setting option එකට ගියාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ interface එකේ guys ඔයාලා ඉතින් මෙතන මෙන්න මේ channel කියන option එක උඩ click කරගන්න. මේ channel එක උඩ click කරලා පස්සේ ඔයාලා මෙන්න basic info advanced setting future eligibility කියලා එකක් තියෙනවා. හරි ඔයාලා දැන් මෙතනින් යන්න ඕන මේ future eligibility කියන එකට. ඒකට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති standard futures කියලා මෙන්න මේ වගේ option එකක් enable වෙලා තියෙනවා. මේක ඇවිල්ලා ඔයාලා channel එක හදනකොටම මේ eligibility එක enable වෙනවා. හරි අපිට දැන් ඊළඟට enable කරගන්න තියෙන්නේ මෙන්න මේ number verification එක. අපි දැන් මෙච්චරලා කතා කරේ මෙන්න මේ number verification එක කරගන්නේ කොහොමද කියලා. ඔයාලට ගන්න තියෙන්නේ මෙන්න මේ verify phone number එක උඩ click කරගන්න. click කරගෙන ඉවරනාට පස්සේ ඔයාගේ දැනට use කරන number එකක් දීලා මෙතනින් next දෙන්න. හරි මම දැනට මගේ use කරන number එකක් දෙන්නම්. හරි guys මම මෙතන next දුන්නා. next දුන්නාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ පොඩි message එකක් එනයි. මෙන්න මේ වගේ record එකක්. ඉතින් මේක ගොඩක් වෙලාවට එනවා. කියන්නේ එනවා සමහර phones වල. ඉතින් මම මේක ගොඩක් try ගන්න යන්නේ නැහැ. මොකද number එක ඉතින් ඔයාලට පුළුවන් මේ කියන්නේ ඔයාලා ගාව තියෙන ඕනම number එකක් මේකට දාලා use කරලා බලන්න. මම නම් හිතනවා dialog number එකකට දැම්මොත් ඒක අපි මේකට test කරගමු dialog number එක. okay guys මම දැන් dialog number එක type කරගන්නවා. හරි මේ නම්බර් එක ටයිප් කරලා මම මෙතනින් next දෙනවා guys. ඔව් guys ඔයාලට පේනවා ඉතින් මේ dialog number එකට මෙන්න මේක දුන්නාට පස්සේ මෙන්න dialog number එකට ගියාට පස්සේ ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ වගේ verification code එකක් ගිහින් තියෙනවා. ඉතින් ඔයාලට තියෙන්නේ මෙතන මේ code එකේ තියෙන මේක verify කරගන්න. ඉතින් දැන්ට මම මේක verify කරගන්නේ නැහැ මොකද මම දැන්ට මේ number එකෙන් channel දෙක තුනක් verify කරලා තින්නේ. ඒ නිසා මම මෙතන back වෙනවා. හරි guys දැන් ඉතින් ඔයාලට තේරෙන්නේ නැති කොහොමද මේ YouTube channel එක verify කරගන්නේ කියලා. ඉතින් තව දවසක තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් අපේ channel subscribe කරලා පහළ තියෙන bell icon එකත් all දාලා තියාගන්න. අපි message එක දාපු ගමන් ඔයාලට message එකක් එන විදිහට. හරි එහෙනම් අදට අපි ගිහින් එන්න.